මහ පොළොව කම්පා වෙන කාරණා 8ක් ගැන බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. එදා බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයේ වැඩ ඉන්නකොට මාර්යා උන්වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් පාන්න. ඔබ වහන්සේ මේ වෙනකොට පිරිනිවන් පාන්න සුදුසු කාලයකයි වැඩ ඉන්නේ. එදා ඔබ වහන්සේ සම්බුද්ධත්වයේ අවබෝධ කරගත්තට පස්සේ මේ ශාසනය තුල මෙන්න මේ විදිහට වික්ත විශාරද ධර්මදර විනයදර ධම්මානුධම්ම පටිපන්න අනුධම්මචාරී සිව්වණක් ශ්‍රාවක පිරිසක් ඇති වෙන තාක් පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දාමට කිව්වා. ස්වාමීනි අද වෙනකොට මේ පිරිස සම්පූර්ණයි. ඔබ වහන්සේ පිරිනිවන් පානසේක්වා කියලා දා මාරේ ආරාධනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයත් බලලා මේ ශාසනය ගැනත් උන්වහන්සේ විමසලා බලලා තථාගතයන් වහන්සේ ගිලන් වෙලා ඒ වෙලාවෙත් වැඩ හිටියේ. ඒ නිසා බුදු කෙනෙක් අතින් සිදුවිය යුතු සම්බුද්ධ කෘත්‍ය අවසන් නිසා බුදුරජාණන් වහන්සේ 3 මාසයකට උන්වහන්සේගේ ආයුෂ අදිෂ්ඨාන කරගෙන එතනින් පස්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා එදා චාපාල චෛත්‍යස්ථානයේ උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා. ඒත් සමගින් මහ පොළොව කම්පා වෙනවා. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කළ කියන ස්වාමීනි මහ පොළොව කම්පා වුණා. මහ පොළොව ගිගුරුන් දුන්නා. මේ වගේ වෙලාවක මහ පොළොව කම්පා වෙන්න මහ පොළොව ගිගුරුන් දෙන්න හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් කියන ආනන්දය මහ පොළොව කම්පා වෙන්න පළවෙනි කාරණාව තමයි මේ මහ පෘථුවියේ ජලයේහි පිහිටලා තියෙනවා. ඒ වගේමයි ජලයේ වාතයේහි පිහිටලා තියෙනවා. වාතය අහසෙහි පිහිටලා තියෙනවා. ආනන්දේ යම් හේකින් මහා සුලඟක් හමයිද මහා සුලං හැමීමෙන් ජලය කම්පා වෙනවා. ජලය කම්පා වීමෙන් මේ මහා පෘථුවිය කම්පා වෙනවා. අන්න ඒ වගේ කාරණාවක් නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භූමිකම්පාවක් වගේ මේ මහ පොළොව සැලීමක් වගේ දෙදරා යෑමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ තව කාරණාවක් දේශනා කරනවා. ආනන්දය හිත වශී ප්‍රාප්ත කරපු 이르දිමත් කෙනෙකුට චේතෝ වශී ප්‍රාප්ත කරපු 이르දිමත් කෙනෙකුට පුළුවන් කියනවා මේ මහ පොළොව කම්පා කරවන්න. ඒ වගේමයි මේ මහ පොළොව සලිත කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ආනන්දේ යම් දවසක බෝසතාණන් වහන්සේ අවබෝධයෙන් යුක්තව සම්බුද්ධත්වයේ පිණිස මනුස්ස ලෝකෙට වඩිනකොට තුසිත දෙව්ලොවින් නික්මිනවද අන්න ඒ වෙලාවේ පොළොව කම්පා වෙන ස්වභාවයකට පත් වෙනවා කියනවා. ඒ සාමාන්‍යයෙන් අපි අද දකින භූමිකම්පාවක් වගේ ස්වභාවයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් ඇති වෙන කිසිම කෙනෙකුට හානිදායක නොකරපු කිසිම සත්වයකට කරදරයක් නොවන කිසිම කෙනෙකුට අහිත කරපු කම්පාවක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ උතුම් බෝසතාණන් වහන්සේ දස මාසයක් අවබෝධයෙන් යුක්තව මවකුසේ වැඩිලා හරියටම මාස 10කින් මෙලොව එළිය දකිනකොට මාතෘ ගර්භයෙන් නික්වෙනවා සමගම මේ මහ පොළොව කම්පා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේමයි අබිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ සම්බුද්ධත්වයේ යම් මොහොතක සාක්ෂාත් කරනවද අන්න ඒ වෙලාවෙදි මේ මහ පොළොව කම්පා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වගේමයි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ උතුම් සී සද්ධර්මය මේ ලෝක සත්වයා වෙනුවෙන් පළවෙනි වතාවට දේශනා කරන මොහොතේ මේ මහ පොළොව කම්පා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේමයි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක නුවණින් යුක්තව ආයු සංස්කාරය අතහරිනවද අන්නේ වෙලාවෙදි මේ මහ පොළොව කම්පා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේමයි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද අන්නේ වෙලාවෙදි මේ මහ පොළොව කම්පා වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පෙන්වන ආනන්දය අන්නේ නිසාත් මේ මහ පොළොව කම්පා වෙනවා කියලා. උන් ඔය කාරණා 8 තමයි බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොව කම්පා වෙන කාරණා හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ. ඔය අතර තියෙන පළවෙනි කාරණාව සාමාන්‍යයෙන් අද දකින භූමිකම්පාවක්, ඒ වගේම ඔබට අපිට පේන්න ලැබෙන සාමාන්‍යයෙන් මහ පොළොව පැලිලා විශාල විපත් කරදර ගෙන දෙන අන්න ඒ වගේ ස්වභාවයෙන් යුක්ත එකක් තමයි
සාමාන්‍යයෙන් අද වෙනකොට පළවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වපු අද වෙනකොට දකින්න තියෙන්නේ. හැබැයි අන් කිසිම කාරණාවක් නිසා 이르දිමත් චේතෝ වශී ප්‍රාප්ත කරපු කෙනෙක් නිසාවත් ඒ වගේම තුසිත දෙව්ලොවින් බෝසතාණන් වහන්සේ මනුලොවට අවබෝධයෙන් යුක්ත වෙනකොටත් මවකුසින් නික්මෙනකොටත් ධර්මය අවබෝධ කරගන්නකොටත් පළවෙනි ධර්ම දේශනාව සිදු කරනකොටත් ආයු සංස්කාරය අතහරිනකොටත් පිරිනිවන් පානකොටත් කියන මෙන්න මේ කාරණා හතින් කිසිම අවස්ථාවක මේ ලෝකේ කිසිම කෙනෙකුට විපතක් කරදරයක් ව්‍යසනයක් සිදු වෙන්නේ නැහැ. හැබැයි මේ මහ පොළොවේ විසින්ම සිදුවෙන ස්වාභාවික විපතක් නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ ස්වභාවයෙන්ම ඇතිවෙන කාරණාවක් නිසා මේ මහ පොළොව යම් විදිහකින් කම්පා වෙනවද? අන්නේ නිසා නම් මේ ලෝකේ ඉන්න බොහෝ පිරිසකට යම් විපත් කරදර ඒ අයගේ ජීවිත අනතුරු පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ හැටියට අපිට දේශනා කරන්නට යෙදුණු